මෙම තොරණට පාදක වන්නේ සම්බුදු තෙමගුල සහ බුදු සිරිතයි. සැදැහැවත් පින්වතුනි, මේ දර්ශනීය වෙසක් තොරණෙහි අංක 1 දරන රූපරාමුව වෙත දැන් ඔබේ නෙත් යොමු කරන්න. පුත්කුමරා බිහි කරන දිනය ලං වුණා. මායා දේවිය රජ පිරිවර සමගින් තම මෞතුමිය වාසය කරන දෙව්දහනුවර බලා ගමන් ඇරඹුවා. මායා දේවිය පිරිවර සමගින් දෙව්දහනුවර යනවා. ලුම්බිනි උයනේ අසිරිය දැකලා මදකට නවතිනවා. මල් පිපි ඇති සල් ගස වෙත ඇති හිත ඇදිලා යනවා. මදකට නැවති ඉමන් හරින්නට සල් ගස වෙත යනවා. ලුම්බිනි උයනම මල් වැහි පිරিলা විහඟුන් නද දෙනවා. දෙව්ලොව දෙවියන් අහසේ සරමින් මල් වැහි වස්සනවා. මුළු මිහිතලයම දෙව්ලොව පරදන සිරියෙන් බබලනවා. ලෝසත වෙත මහ කරුණාවෙන් පුත් කුමරෙක් උපදිනවා. පුදුමෙන් පුදුමයි උපන්න කුමරා මල් මත ඇවිදිනවා. පින්වත් කුමරුන් සිඟිති මුවින් දැන් සිහනද පතුරනවා. මම ලොවට අග්‍ර වෙමි. මම ලොවට ජේෂ්ඨ වෙමි. මම ලොවට ශ්‍රේෂ්ඨ වෙමි. මේ මාගේ අන්තිම ඉපදීමයි. මින් පසු මාගේ ඉපදීමක් නැත. දැන් අපි අප තිලෝකුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ත්‍රයි මංගල්‍ය සහ බුදු සිරිත බුද්ධාලම්බන ප්‍රීතියෙන් සිහිපත් කෙරෙන මේ තොරණෙහි අංක 2 දරන රූපරාමුව බලමු. සියලු රජසැප හැරදමා යශෝධරා දේවිය හා රාහුල පුත්කුමරුන් රජ මාලිගයේම නවතා ඇසළ මස සඳ පායා ඇති රාත්‍රියේ සිදුහත් බෝසතාණෝ ඒ තීරණාත්මක තීන්දුවට පැමිණියා. බෝසතාණෝ සියලු රජසැප මොහොතකින් අතහැර දමන්නේ. චන්න ඇමතිද සමග කුමරුන් මඟුල් අසු පිට නැගී යන්නේ. කන්තකත් මේ මිතුරු දෙදෙනා සමග වනයේ දැන් සරන්නේ. මහරෑම ඒ අනෝමා ගඟ මතින් එගොඩට යන්ට යන්නේ. බඹලොවින් ලද සිවුරු පුරවා බෝසතාණෝ පැවිදි වන්නේ. චන්න කන්තක අස්වසාලා වැලි තලාවේ නොපෙනී යන්නේ. කන්තක ගෙලය පැලීමි ඇති දර කඩක්සේ බිම වැටෙන්නේ. චන්න ඇමතිද හඬා වැටෙමින් ඉඹුල්වත් පුර දෙසට යන්නේ. සැදැහැවත් පින්වතුනි, දැන් ඔබේ නෙත් යොමු කරන්න අංක 3 දරන රූපරාමුව වෙත. මහා බෝසතාණන් වහන්සේ උතුම් බුද්ධත්වය පතා දුෂ්කර ක්‍රියා කිරීම. මුලින්ම බෝසතාණන් වහන්සේ ආලාර කාලාම උත්තකරාම පුත්යන තවුසන්ගෙන් ඔවුන්ගේ යෝග ක්‍රම ඉගෙන ගත්තා. ඒ සියල්ලම විමුක්තියට මඟ නොවන බව තේරුම්ගෙන මහබෝසතාණන් වහන්සේ මහා වන මැද තනි වුණා. දිවෙන් උඩුතල්ල තද කරගෙන දත් වලින් දත් සපාගෙන අකුසල් බැහැර කිරීමට දැඩි අධිෂ්ඨානයෙන් වීරිය කළා. බෝසතාණන් වහන්සේ මෙලෙස 6 වසරක් දුෂ්කර ක්‍රියා කළා. දැන් අපි යොමු වන්නේ
මෙම දර්ශනීය වෙසක් තොරණේ 4 වන රූපරාමුව වෙත. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ සිරුරට දුක් දෙන ප්‍රතිපත්තියෙන් බැහැර වී සිත සැහැල්ලුවෙන් නේරංජරා ගංයුර දිගේ වැඩම කළා. නිල්වන් පත්‍රයෙන් ගැවසීගත් සුවිශාල ඇසතු රුක්සෙවනට වැඩම කොට මෙසේ අධිෂ්ඨාන කළා. මාගේ ශරීරයේ ලේ මස් වියලේවා. සම් නහර ඇට ඉතුරු වෙතොත් ඉතුරු වේවා. යම් පුරුෂ වීරියකින් පුරුෂ පරාක්‍රමයකින් අවබෝධ කරගත යුතු යම් සත්‍යයක් වේද ඒ සත්‍යය අවබෝධ කර නොගෙන මේ අසුනින් නොනැගිටිමේ. සඳ බැස යන අලුයම තුන් ලෝතලයම සසර වෙනවා දෙව්ලොව දෙවියන් මල්ගෙන අහස් කුසේ සැරිසරනවා. කල්ප කාලෙකින් සිදුවෙන අසිරිමත්ම දෙයක් වෙනවා. සිදුහත් බෝසත් සමිඳුන් උත්තම බුදු බව ලබනවා. සැදැහැවත් පින්වතුනි, බලන්න ඔය 5 වෙනි රූපරාමුව දෙස. බරණැස ඉසිපතන මිගදායේදී ප්‍රථම දම් දෙසුම වදාළ මොහොතයි. පින්වත් මහණනි, පැවිද්දන් විසින් සේවනය නොකළ යුතු අන්ත දෙකක් තිබෙනවා. කාමයන් කෙරෙහි අධික ආශාවෙන් ඊට කිචු වී කාම සුකල්ලිකානුයෝගයේ යෙදී වාසය කිරීමත්, ශරීරයට අධික දුක් දෙන අත්තිකිලමතානුයෝගයත් ඒ අන්ත දෙකයි. ඇසළ සඳ පෑයූ ඒ සොඳුරු රාත්‍රියේ ඒ උතුම් ධර්මය ශ්‍රවණය කළේ 5 වක ශ්‍රමණයන් පමණක් නොවේ. අනන්ත සක්වල දෙව්බඹුන්ගේ සිත් සතන් තුළින්ද ඒ අනුත්තර වූ දහම් සක කරකැවී ගියා. මෙම දර්ශනීය වෙසක් තොරණේ 6 වන රූපරාමුව වෙත දැන් ඔබේ නෙත් යොමු කරන්න. පන්සාලිස් වසක් පුරාවට දෙව් මිනිසුන්ගේ යහපත පිණිස අමා සදහම් වැසි වස්සවාලු තුන් ලෝකාග්‍ර වූ අපගේ භාග්‍යවතුන් වහන්සේ 80 වැනි වියෙහිදී කුසිනාරාවේ උපවර්තන සාල වනෝද්‍යානයට වැඩම කොට යමා මහ සාල වෘක්ෂයන් දෙක අතර පැන වූ මංචකයෙහි වැඩ සිටිසේක. අපමණ දෙව් මිනිසුන් හඬා වැළපුණු නිකලස් රහතන් වහන්සේලා සංවේගයෙන් බලා සිටි ඒ අද්භූත සංවේගී මොහොත. පින්වත් මහණෙනි, අවසන් වරට ඔබ අමතමි. සියලු සංස්කාරයෝ නැසෙන සුළුය. නොපමාව කුසල් දහම් වඩන්න. පුරා 45 වසක් මුළුල්ලෙහි මෝහාන්ධකාරය දුරු කරමින් මුළු තුන් ලෝකයම ඥානාලෝකෙන් එළිය කළා වූ මහාවීරයාණෝ තුන් ලෝතලයේම ප්‍රකම්පණයට පත් කරමින් පරිනිර්වාණය කළසේක. අපහට ලැබුණු මේ උතුම් ත්‍රිවිධ රත්නය මුළු හදවතින්ම සරණ ගොස් උතුම් සීලයේ පිහිටා චතුරාර්ය සත්‍ය ධර්මය මනාව ශ්‍රවණය කොට ඒ අනුව නුවණින් විමසා ජීවිතයේ යථාර්ථය දැක මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට අප්‍රමාදී වෙමු. ඔබ සැමට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.